ආයි කොහොමද මගේ යාළුවනේ? ඉතින් අද මම ආවේ ඔයාගේ දැනුමට තවත් දෙයක් එකතු කරන්න. ඒ මොකක්ද කියන්න කලින් අද මේ වෙනකොට ඔයාට හැබෑ කරගන්න හීනයක් නැත්තම් අදම හීනයක් හදාගන්න. මොකද ලොකුවට හිතුවොත් තමා අපිට පොඩියට හරි පටන් ගන්න පුළුවන්. ඔයා ළඟ මේ වෙනකොට රුපියලක්වත් නැති වුණත් ඔයාට හීනයක් තියෙනවා නම් ඔයා දැනටමත් දිනලා ඉවරයි. ඉතින් අනිවාර්යෙන් දවසක ඔයාට ඒ හීනෙට යන්න පුළුවන් වගේම ඔයාගේ මොටිවේෂන් එක තමා ඔයා හැමදාම දකින ඒ හීනේ. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ පොල්ලලි කැබලි හරියට වේලගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මාත් එක්ක මුල ඉඳන් ඉන්න කෙනෙක් නම් අපි පොල්ලලි චිප්ස් ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය දේවල් මොනවද, පොල්ලලි තෝරගන්නේ කොහොමද වගේම කමතක් හදාගන්නේ කොහොමද කියන එක ගැන මේ වෙනකොට දන්නවා. අද අපි අපේ දැනුමට එකතු කරගන්න යන්නේ නිවැරදිව පොල්ලලි චිප්ස් වේලගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අපි කපාගත්ත පොල්ලලි කැබලි මේ විදිහට කමතට දැම්මට පස්සේ අපිට තියෙන්නේ පය ගන්න. හැබැයි අපි උදේ පාන්දර නැගිටපු ගමන් ගිහිල්ලා කමතට පොල්ලලි කැබලි දාන්නේ නැහැ. මොකද කමත අවුව වැටිලා වේලිලා තියෙන්න ඕනේ. මම කමතක් හදන විදිය කියනකොට කීවා ටෙන්ට් හරි කාපට් වල හරි වේලන්න පුළුවන් කියලා. හැබැයි මේ වැඩේ තරම් සාර්ථක නම් නැහැ. මොකද පය ගහන්න උනත් අමාරුයි වගේම කමතෙන් ලැබෙන වාසිය ලබා ගන්න බෑ. මම ඉස්සරහට කියන්නම් ටෙන්ට් එකේ වේලනකොට අපිට සිදුවෙන පාඩු මොනවද කියලා. ඉතින් කොහොම වුණත් කමතක් හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් උදව්වක් වෙනවා අපිට මේ ගමන ඉතා අඩු කාලෙකින් ඉදිරියට යන්න. මෙතනදී ඔස් පොල්ලලි කැබලි වේලනවා නම් දින 3ක් වගේ වේලන්න වෙනවා. කාපට් වල වේලනවා නම් ඒයි කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඔයා වේලන්නේ අන්ඔස් පොල්ලලි කැබලි නම් අවුව හොඳට තියෙනවා නම් කමතක නම් වේලන්නේ දවසින් වගේ වේල ගන්න පුළුවන්. අපිට ස්වභාවික ගල් තලාවක් නම් තියෙන්නේ ඔයාට පුළුවන් පැය 4කින් වගේ පොල්ලලි කැබලි නියමිත තෙතමනයට වේල ගන්න. ඒත් එහෙම දැන් හැමෝටම නැහනේ. ඒ අරුණාම කාපට් පාරක් වගේ තියෙනවා නම් පොල්ලලි කැබලි වේල ගන්න ඒකත් ගොඩක් පහසුයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ බලනකොට පේනවා ඇති මේ වැඩේට ලොකු ඉඩකඩක් අවශ්‍යයි කියලා. ඉතින් අපි මූලික පාසුකම් සපයගෙන ඉවර වෙලා තමයි මේ ව්‍යාපාරයට යොමු වෙන්න ඕනේ. නැතිනම් මම කියපු ලාභය ලබා ගන්න ඔයාට හැකියාවක් නැහැ. ඉතින් වරගඩි 2500ක වේලෙන පොල්ලලි කැබලි ප්‍රමාණය අපිට කාපට් වල නම් වේලන්න බෑ වගේම ඒ දාන ප්‍රමාණයම ටෙන්ට් වල දාන්නත් බෑ. ඔයාට 25 ටෙන්ට් 4ක්වත් ගන්නවා මේ වැඩේ කරගන්න. ඒ කොහොම වුණත් පොල්ලලි කැබලි කමතට දාලා අපි පැය දෙකෙන් දෙකට වගේ පය ගන්න ඕනේ. ඉතින් මේ විදිහට දික් අතර පය ගැව්වට පස්සේ හරස් අතරත් පය ගහන්න ඕනේ. මෙතනදී ගොඩක්ම වේලන්න වෙලා යන්නේ කුඩු. ඒ නිසා වීදි බේරෙන විදිහට තමයි පය ගහන්න ඕනේ. මොකද කුඩු වේලෙන්නේ කමතේ රස්නෙට. ඒ අය කිව්වොත් උඩින් වැටෙන අවුවට වේලෙන්නේ පොල්ලලි කැබලි විතරයි. කුඩු කෑඩි වලට වැහිලා තියෙන හින්දා කුඩු වේලෙන්නේ අඩුවෙන්. ඉතින් මේ විදිහට වීදි බේරුනොත් තමයි යට තියෙන කුඩු ටික හොඳට වේලෙන්නේ. මම පය ගහන වීඩියෝ වල හරියට පේන්නේ නැති හින්දා ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් ඒක කාමරයක් ඇතුලේ කරලා පෙන්නන්නේ. ඉතින් මේ දේම තමයි අපි කමතේ පය ගහනකොට අනුගමනය කරන්න ඕනේ. ඉතින් පැය දෙකෙන් දෙකට පය ගැහුවට පස්සේ අවුව ගොඩක් වැඩි නම් අපිට පුළුවන් කමතේ පොල්ලලි කැබලි ටිකක් මේ විදිහට එකතු කරලා මොයිස්චර් මීටර් එක පාවිච්චි කරලා වේලුම බලා ගන්න. ඉතින් අත්‍තරම මොයිස්චර් මීටර් එකක් පාවිච්චි කරලා අපි පොල්ලලි කැබලි වීල ගන්නවා නම් ඒක මේ වැඩේට ගොඩක් පහසුයි. ඉතින් මෙතනදී අපිට මොයිස්චර් මීටර් එක පාවිච්චි කරලා මොයිස්චර් එක බලලා තෙතමනය 13ට වගේ තියෙනවා නම් අපිට පුළුවන් උර කරගන්න. අපිට මොයිස්චර් මීටර් එකක් නැතිනම් අපිට පුළුවන් මේ විදිහට මිටක් අරගෙන ගුලි කරලා බලන්න.
ඉතින් එහෙම ගුලි කරලා අතෑරියට පස්සේ පොල්ලෙලි කැබිලි විසිරලා යනවනම් ඒ පොල්ලෙලි කැබිලි අවශ්‍ය ප්‍රමාණයට වේලිලා තියෙන්නේ. එහෙම නැතිනම් අග්ගලේ වගේ ගුලි වෙලා තියෙනවනම් පොල්ලෙලි කැබිලි වේලිලා මදි. ඉතින් ඒ විදිහට කමත තැන් තුනක වගේ චෙක් කරගත්තට පස්සේ අපිට පුළුවන් නිගමනයකට එන්න පොල්ලෙලි කැබිලි වේලලා ඇද්ද මදිද කියන එක ගැන. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් පෝරුවක් හරි නැතිනම් අපිට හැකි ලේසිම ක්‍රමයකින් පොල්ලෙලි කේබල් ටික එකතු කරලා උර කරගන්න. ඉතින් මේ විදිහට උර කරගත්තට පස්සේ අපි කිසිම වෙලාවක උරේ කට බැඳීම නොකළ යුතුයි. ඒ අය කියලා ඔයා දන්නේ නැහැ නේද? එහෙම කරොත් පොල්ලෙලි කැබිලි අතර තිබෙන හුමාලය ආපහු පොල්ලෙලි කැබිලි වලට උරාගෙන පොල්ලෙලි කැබැල්ලේ තෙතමනය ඉහළ යනවා. ඉතින් ඒක නිසා හවස උර කරොත් වගේ නම් අපි ඒ උර වල කට බඳින්න ඕනේ අනිත් දවසේ උදේ. ඉතින් මම කලින් කිව්වා වගේ කාපට් වල වේල ගන්නකොට අපිට තියෙන එකම එක වාසියයි. ඒක තමයි වැස්සක් වගේ ආවොත් ඉක්මනට අපිට පොල්ලෙලි කැබිලි ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව පොල්ලෙලි කැබිලි වල කුඩු වේල ගන්න ලොකු වෙලාවක් යනවා මේ කාපට් වල වේලනකොට. ඒ වගේම සමහර වෙලාවට තනකොළ වගේ අපි කාපට් එක දාලා පොල්ලෙලි කැබිලි දාලා තිබ්බොත් කාපට් එකට ජල වාෂ්ප උරා ගන්න තියෙන ඉඩ කඩත් වැඩි. ඉතින් ඒ වගේම තමයි පොල්ලෙලි කැබැල්ලේ සයිස් එක වැඩි වෙන්න වේලෙන්න ගත වෙන කාලයක් වැඩි වෙනවා. ඉතින් ඒ වගේම තමයි ආයතනෙට රැගෙන යන පොල්ලෙලි කැබිලි වල තෙතමනය තියෙන්න ඕනේ 22කින් 15. ඉතින් ඒක බලා ගන්න අපිට පුළුවන් මොයිස්චර් මීටර් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා ඔයා මොයිස්චර් මීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව තෙතමනය හරියාකාරව නිගමනය කරගන්න නැතුව ආයතනයේට පොල්ලෙලි කැලි අරගෙන ගියොත් ඔයාට වෙන්නේ ආපහු අරගෙන එන්න. මොකද 22කින් වඩා වැඩි පොල්ලෙලි කැබිලි ආයතනයේ මිලදී ගැනීමක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොයිස්චර් මීටර් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එතකොට ඔයාට සිදුවෙන පාඩුව මගහර ගන්න ගොඩාක්ම ලේසියි. ඉතින් ළමයා පොල්ලෙලි කැබිලි වේලා ගැනීම සම්බන්ධ වෙන ඔයාට දැනගන්න තියෙන ওই ටික තමයි. මෙතනදී පොල්ලෙලි කැබිලි වේලෙනවා නම් ගත වෙන කාලය වැඩි. ඊට අමතරව මේ පොල්ලෙලි කැබිලි වර්ග දෙකම වේලා ගන්න විදිය එකයි. ඉතින් මේ සම්බන්ධව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් ඉක්මනට රිප්ලයි එකක් දෙන්න. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.